ගොඩක් සතුටුයි කියලා. ඔව් මේ ඇත්තටම සතුටුදායක තවත් ආරංචියක්. ඒ වගේම අපිත් එක්ක මේ වෙලාවේ මේ සහන සේවා වැඩපිළිවෙලට අත්වල බැඳ ගන්නවා මඩ කලපු එරාවුරු නේද මහත්මයා? ඔව් வாங்க சொல்லுங்க. වන්න කනවා කියන්නේ. අවුලක් නෑ. අපි එරාවුරු ඉඳලා ඉල්ලා බලන්න ආවේ මේ අපේ චාමරගේ ලොකු සේවාවට අපි පොඩි අත්වලක් විතරයි දුන්නේ. මෙයාගේ ලොකු සේවාවට අපි දුන්නේ පොඩි අත්වලක්. එරාවුරු ඉඳලා අපිට ගොඩාක් කට්ටිය දුන්නා. ඇඳුම් නැති කට්ටියට විතරක් ගෙනත් දෙන්න කියලා. ඉතින් ඇඳුම් නැති කට්ටිය විතරක් ගම්පල මට තෝරගන්න අමාරුයි. මෙයාට දුන්නා කියන්නේ ඔව් මේ කුරා කුඹියටවත් ගිහිල්ලා දෙන මිනිහෙක්. ඒ හින්දා අපි මෙයාට මේ බඩු ටිකෙන් ඇඳුම් ටිකක් දීලා යවනවා. මෙයාගෙන් නැති බැරි කට්ටියට හැමෝටම හම්බෙයි. ඕන කෙනෙක් ඕන විදියට ෂුවර් කරලා මෙයාට දෙන්න පුළුවන්. මේ අපේ ඒරාවුරු ඉඳලා ආපු කට්ටිය. ඔව් ඔයාලට පේන ඇති ඇත්තටම මේ ඒරාවුරු ඉඳලා අපේ මුස්ලිම් සහෝදර ජනතාව ජාති ભેද කුල ભેද කිසිම දෙයක් නැතුව එකා වගේ එකතු වෙලා වැඩ කරන මොහොතක් මේක. මේ ඇඳුම් ඇත්තටම අවතැනුවන්ට බෙදා දීමට දැඩි ලොකු විශාල විශ්වාසයක් තුලින් මෙයාලා අපිත් එක්ක අත්වල බැඳ ගන්න මේ අවස්ථාවේදී ඇත්තටම මාර හයක් චාමරමල් යන ප්‍රකාශයක් කරන්න ඕනේ. ඇත්තටම මේ වගේ මේ ಜಾති ભેද බලන්නේ නැතුව දැන් මේ මුස්ලිම් පොල්ලොඩිය තරුණෝඩිය මේ වගේ තරුණෝ තමයි අපේ රටට ඇත්තටම වැදගත්. මම කියන්නේ මේ වගේ ඇත්තටම ওই දුරින් පාද මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණාම අපේ වගේ කීමක් තියෙනවා. මේ මිනිස්සු බලන්න අපේ ගම්පල ඇත්තට මේ වගේ හයියක් වෙනවා. මට මාර පට්ට සතුටුයි. මං වගේම තරුණෝ පිරිසක් තමයි මේ දේ තමයි වෙන්න ඕනේ. එයාලා මාව විශ්වාස කරලා මේ දේ ගෙනල්ලා තියෙනවා. මම මේක කලබල වෙන්නේ නැහැ මේ ටික දෙන්න. මම අනිවාර්යෙන් මිනිස්සු ළඟට එනවා. මගේ ෆෝන් නම්බර් එක තියෙන ඕන කෙනෙක්ට ඇඳුම් පැළඳුම් නැති කට්ටිය කතා කරන්න මම කොහොමද තව දවස් දෙකකින් විතර තමයි මේ ටික ලබා දෙන්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ හේතුව ඇවිත් දැන් මේ කැම ප්‍රශ්නත් එක්ක හදිස්සියේ මේක නැත්තරම නැති මිනිස්සයා අතට යන්න ඕනේ. කලබලයට මේ දේවල් බෙදලා නිකන් මේ මිනිස්සුන්ගේ මහන්සියත් නැති කරලා මේ මිනිස්සු ගෙනල්ලා තියෙන ඇත්තරම මේ දැන් 6-7-8කට මහමග මේ ඇවිල්ලා තියෙන වාහනේ. ඒකන්ද ඇත්තරම සතුටුයි මේ මුස්ලිම් සහෝදරයෝ ටික ගැන. කට්ටාදරේ අපිත් අපේ ಜಾති ભેද නැහැ. මුස්ලිම් දෙමළ සිංහල ඔක්කොම අර හැම වෙලේම කියනවා වගේ එකම ජාතිය මනුස්ස ජාතිය හැමදාම මේ විදිහටම හිතන්න මේ ගම් වතුර තත්ත්වයෙන් පසුවත් දැනුත් ඒ දේම හිතන්න ಜಾති ભેද කාගේවත් නැහැ. මේ වගේ තරුණයෝ මේ තරුණයෝ ටික අගයන්න ඕනේ. මේ වගේ තරුණයෝ තමයි අපේ රටට අවශ්‍ය. ඇත්තටම ස්තුතියි බොහොමත් ස්තුතියි නේ.